හායි යාළුවනේ. ඉතින් ඔන්න වෙනදා වගේම අපි වන්න මල හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවනේ මම කලින් වීඩියෝ එකක් ගෙනා මම අලුතින් එයා ෆ්‍රයි එකක් ගත්තා කියලා. ඉතින් එයා ෆ්‍රයි එක ගත්තට පස්සේ ඇත්තට මේකට හරියම ඇඩික්ට් වෙලා ඉන්නේ. ඒකට ඉතින් පිස්සුවෙන් වගේ ඒකේ හදන්න පුළුවන් කෑම මොනවද කිය හොය බල හදනවා. ඉතින් අද මම මේ හදන්න try කරන්නේ potato wedges. ඉතින් ඔන්න මුලින්ම අපි කරන්න ඕනි අල ටිකක් අරගෙන හොඳින් සෝදලා තම්බ ගන්න එක. ඉතින් එයා ෆ්‍රයි එකේ හදනවා නම් තම්බන එක අනිවාර්ය නැහැ. ඉතින් අල ටික අරගෙන පොතුත් එක්කම ගන්න කියලා තමයි කියන්නේ. නමුත් මම නම් පොතු අයින් කරලා තමයි අද ගත්තේ. අල ටික ඉතින් හොඳට සෝදාගෙන පොතු අයින් කරනවා නම් අයින් කරගෙන මෙන්න මේ හැඩයට කපා ගන්න ඕනේ. ඒ හැඩේ නිසා තමයි මේකට මේ කෑමේ නම potato wedges කියලා නම වැටලා තියෙන්නේ. මෙන්න මේ හැඩේ නිසා මේ wedges කියලා මෙන්න මේ හැඩයට තමයි wedges කියලා කියන්නේ. ඒ කියන්නේ උඩින් පළල්ලු යටින් හීනි වල ත්‍රිකෝණාකාර වෙන මෙන්න මේ හැඩයට. ඉතින් ඕන මාත් අද තමයි මුලින්ම potato wedges හදන්නේ. ඉතින් බලමු අපි කොහොමද හදන්නේ කියලා. ඉතින් මුලින්ම අල ටික මෙහෙම කපාගෙන අපි ඒකට අපි 3-5 ටික එකතු කරගන්නවා. ලුණු, කහ අමුතුන පහ මිරිස් කුඩු එකතු කර ගන්නවා. ඒ වගේම කරපිංච ගොඩක් චූටිවට හීනිවට කපාගෙන සුදු ලුණු ගොඩක් චූටිවට තලලා මම මෙන්න මේ විදිහට මේක එකතු කරගත්තා. එකතු කරගෙන මෙන්න මේ ටික හොඳින් මේ විදිහට කලවම් කරගත්තා. ඒ වගේම තමයි ඔන්න මේකට මේ වෙලාවේදී අපිට පුළුවන් ඔලිව් ඔයිල් ඒ වගේම කොකනට් ඔයිල් වගේ මොකක් හරි ඔයිල් එකක් එකතු කරගන්න. මම ඉතින් පොල් තෙල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔන්න තෙලුත් දාගෙන හොඳට ඒක කලවම් කරගත්තා. ඊට පස්සේ ඔන්න එයා ෆ්‍රයි එක මේ විදිහට ඕපන් කරලා මේ අල කෑලි ටික මෙන්න මේ විදිහට අතුරුලා වගේ තියාගන්න ඕනේ. එක පිටික උඩ තියන්නේ නැතුව අතුරුලා වගේ තමයි තියාගන්නේ. ඉතින් ඔන්න මම අල කෑලි ටික එයා ෆ්‍රයි එකට දාලා හීට් එක 180ට වගේ සෙල්සියස් එක 180ට වගේ තමයි තියාගත්තේ. ඒ වගේම තමයි ටයිම් එක විනාඩි 20කට වගේ තමයි තියාගත්තේ. එයා ෆ්‍රයි එකට මම ඇඩික්ට් වෙන්න ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ විදිහට ඇතුළ එළියේ ඉඳන් බලන්න පුළුවන් වෙච්ච එක. ඉතින් ඔන්න දැන් නම් ටයිම් එකත් හරි. දැන් මේක ඔෆ් වෙනවා. අපි නම් දැන් ඇරලා බලමුකෝ කොහොමද කියලා. බලන්නකෝ හරිම ලස්සනට ඒක ෆ්‍රයි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මට මේක දැක්කට පස්සේ හරිම සතුටු හිතුණා. මොකද මමත් අද තමයි මුලින්ම මේ potato wedges හදුවේ. ඉතින් ඒක හිතුවා වගේම හොඳට තිබුණා. මෙන්න මේ විදිහට තමයි තිබුණේ. හොඳට තැම්බිලා තිබුණා. බලන්නකෝ. ඉතින් මම මේ potato wedges කන්න tomato sauce එකක් තිබුණා. ඒවත් එක්ක තමයි කෑවේ. ඉතින් මම දැක්ක ගොඩක් වීඩියෝස් වල මයෝනීස් එක්කත් හොඳට කන්න පුළුවන් කියලා දාලා තියෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඇත්තට මේක හරිම රස කෑමක්. අපි ඉතින් රැයට කන්න තමයි හැදුවේ. මං හිතන්නේ අලගෙඩි 4-5ක් වගේ තිබුණා. ඇත්තට බඩ පිරෙන්න දෙන්නෙක්ට කන්න පුළුවන්කම තිබුණා. ඉතින් මට පුංචි දෙයක් කියන්න අමතකුණා. potato wedges ටික එයා ෆ්‍රයි එකට දාලා ඒ ටයිම් එකක් අපි සෙට් කරනවානේ. ඒකල ඒ අතරමැදි මේක චුට්ටක් කලවම් කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් ඔයාලත් potato wedges හදලා try කරලා බලලා කියන්නකෝ කොහොමද කියලා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ආයෙත් දවසක හම්බෙමු. ආයිබෝවන්.